යාළුවනේ මම සිලෝන් කල්ටිවේටර් මම ප්‍රදීප් මගේ ගෙවත්තේ වැඩ ටික යන විදිය තමයි අද බලන්න හදන්නේ මේ වීඩියෝ එක අපි ගිහින් බලමු කොහොමද අපි බෝංචි වගාව ආරම්භ කරන්න කියලා විටකුත් කාලා තමයි පටන් ගන්න ඕන විටක් කෑමම තමයි ගැම්මෙන්නේ ගිහිල්ලා විටකුත් කාලා අපි බෝංචි වැඩ ටික හිටවන විදිය අපි බලමු ගිහිල්ලා අපි දැන් යන්නේ පොර ටික දාන්න පොර ටික දාන්න පොර ටිකක් අරගෙන යන්න ඕන පොර ටික දාලා ඊට පස්සේ තමයි යාළුවනේ පොර දාන්න තමයි හදන්නේ. යාළුවනේ මේ පොර ටික කියනවා නම් මේ කොම්පෝස්ට් පොර මේවා හොඳයි හැම වගාවකටම හොඳයි මේ පොර මේවා දාලා අපි ඉතින් බලමු අපේ පැල ටික කොහොම ඉස්සරහට එයිද කියලා දාලා මේක ඉතින් මෙහෙම දාලා මේක උඩම හිටවන්නේ නැහැ මේක කලවම් කරන්නත් ඕන කරන්නේ මෙහෙම පොට්ටක් අරගෙන මේ පස් වලට මේ පොර ටික කලවම් කරනවා මෙහෙම මේ තියෙන්නේ මේ විදිහට කලවම් කරගත්තාම ඇති මේ ටික මෙහෙම තමයි කලවම් කරන්නේ පොට්ටෙන් කලවම් කරාම හොඳටම ඇති කොච්චර ගැඹුරට විතර වල මෙව කරන්න ඕනද වලසක් ඕනේ ඉතින් පොඩ්ඩක් ඉතින් සාමාන්‍යයෙන් පාත්තිය පොළොවට වැඩිය පොඩ්ඩක් මේ අගලක් අමාරක යට වුණාට කන්නේ මොකද මේ වතුර ටිකක් දාන්න උනත් මේකනේ වතුර ටික වැටෙන්නේ දැම්ම ඇට ටික හිතන්නේ නැහැ මෙතන කලවම් කරලා ඉවරලා ඇට ටික කීයක්ද තියෙන්නේ කියලා ගණන් කරලා එක බලකට ඇට දෙක ගානේ දාන්නේ ඔය ටික ඔක්කොම ප්ලෑන් කරගෙන ඉවරලා තමයි ඊගාට වතුර දානවද නැද්ද කියලා කල්පනා කරලා අට ටික හිතව ගන්න අපේ තාත්තා තමයි උපදෙස් දෙන්නේ එයා කියන විදිහට පැටි කරගෙන යනවා ඉතින් මම සති දෙකක් විතර යනකොට තව පාරක් දාන්න ඕනේ දාලා වැල්ඩු වල ඇති වෙනවා වගේ වෙනකොට මේ මල් පිපීගෙන වගේනකොට දාන රට පොර ටිකක් බවර හරි මොනවා හරි මේවට දාන්න ඕනේ නේද මේ අර වැටමාර පොළ ටිකක් දාන්නත් ඕනේ පොළ පැල පොඩ්ඩක් උඩට එන එද්දි මේ අර අවුවට වගේ නම් ගහ වටේට ටිකක් පොළ ටිකක් දැම්මොත් හොඳයි මොනවා හරි කොළ රොඩු හරි කොළ වැටමාර නම් දානවා ඉතින් වැඩි හොඳ වැටමාර පොළේ අපේ තාත්තත් එක්ක තමයි මේ වගාව කරගෙන යනකොට මෙන්න මේ තමයි මේ වගාව කටයුතු බෝර දාන්න ඕනේ. වැඩි හරියක් එක්ස්පීරියන්ස් තියෙන යාට මම උදව් කරගෙන යනවා ඉතින් මේ වැඩවලට ඒ වැඩ කරන ගමන් මමත් ඒවා ඉගෙනගෙන වැඩ ටික කරගෙන යනවා. පාත්ති ඇතුළට අඩි 3යි දිග අඩි 40ක් ප්‍රමාණයක් තියෙන්නේ. වගාබින් අඩි 40ක් විතර. වගාබින් අඩි 40ක් තියෙන්නේ දිග. 40ක් මේ මලකට අඩි 50ක් තියෙනවා. මේක අඩි 50ක් දිගයි පළල.
පළල අඩි 6යි. තුනයි. අතු දාන්න ඕන. වතුර දාන්න ඕනේ. ඒක දාන්න වතුර හවසලා දාන්න ඕනේ. පෙර වැස්සේ නැත්නම් දාන්න. විතරේ ගන්න නේ දෙයට කරන්නේ. මෙන්න යාළුවනේ බෝංචියට මේ වැල් බෝංචි කියන්නේ මේව තමයි මේ. කොළ පාට බෝංචි එක. කොළ පාට බෝංචි එක. අපි දැන් හිතවා ගැනීමේ ආකාරය තමයි පෙන්වන්නේ. එක වලකට බෝංචියට දෙක. ඔය හැමනේ මේ දෙක දාන්නේ. මේකට එකයි මේකට එකයි. දාන්න. මේ මෙහෙම. ගොඩාක් යට දාන්න ඕනේ නැහැද? ඔව්. නිකන් උඩින් තිබ්බන ඇඟිල්ලෙන් යහන්තම්. යාන්තම් තද කරගෙන ඇති. නැති. ඕකේ පොඩි යට දෙකක් තියෙන යට දෙක ඉතුරු වෙන්න දාන්න. මේක නම් හොඳයි. පොඩි යට දෙකක් තියෙන ඒක ඉතුරු වුණාට කමන්නේ අනිත් ටික අඩි 60ක් තියෙනවා. මේ ඇටේ පෙරවෙන්නේ මේ පැත්තෙන්. මේ සුදු පාට කැලල තියෙන්නේ. ඒක මෙහෙම තියපුවාම ඒක තමයි යනට මුල යන්නේ. ඔය මෑට මේ අර බෝන්චිය තෝලේ ඉන්නේ කණි ඒ බණ්ඩක් ගැටවල අර මේ න හොයන්න බෑ ඒක කොහොම රවුමනේ. ඇගිලි පිටරෙන් එකයි මං හිතේ ඔය යට කරන් කියලා තියෙන්නේ මම හිතේ කඩවල කට්ටිය කියන්නේ. එන්න මේ වැඩි යට වුණොත් කුණු වෙනවා ඇටි. ඔය පිටරයි. මේ පැත්ත ගන්න. මේ ඇටේ ඒක. මේක ඉතුරු වෙච්ච එක ඕකේ. මේ ඇට දෙක තුනක් තිබුණා චූටියට. මේක කොහෙන් හරි දාන්න පස්සේ කැලේ විදමන්නේ බලවල වලට අනිත් පැත්තට හරිනා හරි. අපි ඇට ඉතින් විකුණලා දෙන්න ඇට ගේරන්නේ මොකද අපි භෝග පැත්තවල ඇට ගන්න නෑනේ. විකුණන්න තියෙන ඇට තමයි ගේරම. බඩේ දිංගටත් අර කඩේ දිනනවා දැක ඇට 15ක් වන්නේ බඩේ දිංගට රුපියල් 80යි පැකට් එකක්. ඇට 10ක් 12ක් නම් ඇති. දැන් ඉතින් මේක පැලවුණත් පැල වෙලා එලි බහිනකොට කෝටු හිටවන්න ඕනේ. කෝටු 60ක් ඕනේ. මේ තියෙන පුහු ඇට වගේ මේවන ඉතින් හිටවුවත් හරියයි නැද්ද දන්නේ නැහැ. අපි හිටවල බලමු හරියයිද කියලා. ඔව් මේ පුහු වගේ ටිකක් තියෙන්නේ ඉතින්. ඔය ඇටවල ඉතින් පැකට් එක ඇතුලේ තියෙන උටින් ගන්න නැහැ නේ මොනවද කියලා. කඩපුවාම තමයි ඉතින් දැනගන්න වෙන්නේ. මේ අපි හිටවල බලමු අන්තිමට වලවල් ටික හිටවල බලමු අපි ඇට ටික. එතකන් අපි මේ හොඳ ඒවා ටික අපි හිටවගෙන මේ අපි පූ ඇට ටික හිටවන්න හදන්නේ හැදෙයිද නැද්ද දන්නේ නැහැ ඉතින් අපි බලමු හිටවල. මේකට ටිකක් දාන්න. පැල වුණොත් හොඳයි. යාළුවනේ ඇට ටික නම් හිටවල ඉවරයි. වතුර දාන්න ඕන පොඩ්ඩක් තෙත ගැටි හිටින්න ඕන. තෙත ගැටි හිටින්න ඕන මේ ඇට ටිකට තෙත ගැටි පොඩ්ඩක් තියෙන්න ඕන. මේ අපි වතුර ටිකක් දාමු බලන්න.
ඒ බෝන්චි ටිකට වතුර ටිකක් දාන්න තමයි හදන්නේ. මොකද නැත්තම් බෝන්චි හිටවපු හැටි හිටවට ටිකක් වෙලා ගියාට පස්සේ වතුර දාන්න ඕනේ. නැත්තම් ඉතින් මේ බෝන්චි අත රත් වෙලා බෝන්චි ටික සවුත් වෙනවා. ඒකින්ද අපි උඩින් වතුර ටිකක් දාගන්න ඕනේ. පොඩ්ඩක් කෝප්පයක් වගේ ප්‍රමාණයක් දාලා තියන්න ඕනේ. පස පොඩ්ඩක් තෙත් වෙලා හිටින්න ඕනේ. තමයි දාන්න ඕනේ. පොඩ්ඩක් අතින් මේ වගේ ප්‍රමාණයක් දාන්න ඕනේ. නැත්නම් හිටවපු ඇට ටික උඩ එනවා වතුර පාර සැරට. ඒක හින්දා අපි ටික ටික වගේ තමයි දාන්න ඕනේ. නැත්නම් එකපාරට බෝස් ගාලා හැලුවොත් එහෙම අර හිටවපු ඇට ටික උඩ එනවා. මොකද ගොඩක් ඇට දාලා නැහැ ඇට ටික. පාට හලපුවාම ඇට ටික උඩ එනවා. ඊට පස්සේ පැලවෙන්නේ නැතුව සවුත් වෙනවා. දැම්මම ඇති. අන්න යාළුවනේ බෝන්චි ටිකට වතුර ටිකක් දැම්මා. වතුර ටික දැම්මේ නැත්නම් එහෙම වෙන්නේ මේ බෝන්චි ඇටේ සවුත් වෙලා යනවා. මේ පැලිලා සවුත් වෙනවා. පැලවෙන්න දෙයක් නැතුව යනවා. වතුර දැම්මේ නැත්නම් හිටවපු හැටිය වතුර දාන්න ඕනේ. ඒ උනා ටිකක් වෙලා ගිහිල්ලා තමයි වතුර ටික දැන් දැම්මේ. හෙට තියෙන්නේ තේ කෑල්ලේ වැඩ ටික තමයි. තේ කෑල්ලේ වැඩ ටික කරලා තව මගේ වතුර සිස්ටම් එක තියෙනවා. තේ කෑල්ලට පායන කන්ට ගහන වතුර සිස්ටම් එක. ඔයාලට ඒ වතුර සිස්ටම් එක ගහපු විදිය කොහොමද ඒක ගහලා තියෙන්නේ ඒ විස්තර ඔක්කොම ඔයාලට මේ දැනුවත් කරලා දෙන්නම්. මේ හෙට ලොග් එකකින් තව කෙසල් වගාවේ වීඩියෝ වගේ තියෙනවා දාන්න. ඔයාලට කෙසල් වගාව පිළිබඳව වීඩියෝ එකක් හෙට දාන්න. අදට සමුගන්නවා. යාළුවනේ කොහොමද ඉතින් අපේ කල්ටිවේටර් channel එකට අපේ